ආයුබෝවන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විමල් වීරවංශත් අර මිහින්තලේ හාමුදුරුවෝ සහ අර පොල් ගහපු හරිණිට විරුද්ධව පොල් ගහපු අම්මණ්ඩි පිළිබඳව. මොකද මම මේක ගැන කතා කරන්න තීරණය කළේ මේ කතා නොකරම බැරි නිසා. ඒක නිසා මේ පිළිබඳව යම් අදහසක් අනික් අයට යම් කිසි අවබෝධයක් දෙන්නයි මේ කතාව කතා කරන්න තීරණය කළේ. ඉස්සෙල්ලාම කියන්න ඕන මං විශ්වාස කරනවා මේ හැම කෙනෙක්ම විමල් වීරවංශ කියන්නේ කවුද කියලා දන්නවයි කියලා. විමල් වීරවංශ ඔය JVP එකේ හිටියේ ඉස්සර ඉඳලා JVP එකට අනාගතයක් නැහැ කියන අදහස ඇතුව එතනින් අයින් වෙලා තමන්ගේ ජීවිතය සකස් කර ගන්න ඕනයි කියලා තීරණය කරලා අනිත් ඔය පොහොට්ටුව පැත්තට ආපු කෙනෙක් විමල් වීරවංශ කියන්නේ. ඉතින් හිටපු ගමන් දැන් JVP එක බලයට ආවට පස්සේ විමල් වීරවංශට ඉවසන්න බෑ. මොකද එයා දැන් හිතන්නේ මමත් JVP එකේ හිටියා නම් අද මට මොන තරම් තත්වයකින් ඉඳ තිබුණාද කියලා. ඔන්න ඕක පළවෙනි කාරණය විමල් වීරවංශට තියෙන. ඒක නිසා තමයි විමල් වීරවංශ දැන් පැත්තටම දේශපාලනයේ එයාගේ ඔළුවේ තිබුණාට මහ ජනතාවගේ ඔළුවේ නෑනේ. ඉතින් එහෙම තියෙද්දි තවත් බොරුවට කෑ ගහ අර ගම්මන් පිළ වගේ. ඉතින් ඔකේ කොහොම හරි එල්ලිලා ඉඳයි බලන්නේ. මොකද හිතාගෙන ඉන්නේ ඊළඟ තිවරණයක් ආවට පස්සේ ඒගොල්ලන්ට ආයෙත් තැනක් හම්බ වෙයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ රටේ මහජනයා මේ මිනිස්සු පිළිබඳව සෑහෙන අවබෝධයකින් ඉන්නේ කියලා. ඒ හේතුව නිසාත් විමල් වීරවංශකේ දැන් ඔය මාලිමා ආණ්ඩුව තියෙන තාක්කල් විමල් වීරවංශලාට මාධ්‍ය රඟපාපා ඔය වගේ දේවල් කර ඉන්නකොට අන්තිමට ඉලෙක්ෂන් එකක් වෙනකොට විමල් වීරවංශලා පිළිබඳව රටේ මිනිස්සුන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙම අවබෝධයක් ලබාගෙන ගත්තේ නැත්තම් ඒකෙන් අදහස් වෙන්නේ විමල් වීරවංශටත් වැඩිය කොහොමද රටේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය කියන එක. ඊළඟ දේ තමයි විමල් වීරවංශ ඉගෙනගත්තු මිනිහෙක් නෙමෙයිනේ. ඉගෙනගත්තු මිනිහෙක් විතරක් නෙමෙයි මිනිහා ඉගෙනගත්තු මිනිස්සුන්ට සම්බන්ධයක්වත් නැති මිනිහෙක්. ඒක නිසා කවදාවත් ශාස්ත්‍රීය සාකච්ඡාවක් කරන්න පුළුවන්. එතකොට යම්කිසි හරවත් අදහස ප්‍රකාශ කරන්න පුළුවන් මිනිසෙක් නෙමෙයි විමල් වීරවංශ කියන්නේ. ඒක නිසා ඔය ඔළුවට එන දේවල් විකාර කතා කර ඒ වගේන් ආතල් ගන්නවට වැඩිය එයාගේ ඉස්සරහට තියෙන දේශපාලන අභිප්‍රායන් ඉෂ්ට කරගන්න තමයි එයා කටයුතු කරන්නේ. ඉතින් දැන් ඔය අධ්‍යාපනය පිළිබඳව මේ කතා කරනවානේ. විමල් වීරවංශට අධ්‍යාපනය ගැන පිළිබඳව මොනම හැඟීමක්වත් නැහැ. විමල් වීරවංශ ඔය කරන්නේ ඔය කෙලින්ම ජනතා විමුක්ති පෙරමුණට එහෙම නැත්නම් JVP එකට පහර ගහන්න එහෙමෙන් හොයාගන්න කෑලි. මොඩියුල් ගැන ඊළඟට අධ්‍යාපන සිස්ටම් ගැන ඔය ඔච්චර බොරුවට විකාර කටට එනවා කියනවා මිසක් ඔය එකක්වත් කියවලත් නැහැ. ඒ ගැන කිසිම දැනුමකුත් නැහැ. දැන් ඔය මම මේ ඊළඟට ප්ලේ කරන්න ඉන්න කොටසෙන් ඔයගොල්ලන්ට තේරුම් යාවි මේ ලෝකේ එයා කියන්නේ මේ මොඩියුල් සිස්ටම් එක අනික් රටවල් පැත්තකට විසි කරලා කියලා කියන්නේ. එයා එහෙම දෙයක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. විමල් වීරවංශට මං හිතන්නේ පත්තරයක්වත් කියවන්න පුළුවන් දැනුමක් තියනවාද කියලා. මේ ඔය කම්පියුටරයක් ළඟ ඉඳලා මවුස් එකක්වත් ක්ලික් කරගන්න පුළුවන් හැකියාවක් තියනවාද කියලා මට හිතෙන්නේ නැහැ. මොකද ඔය වගේ දේවල් කියනකොට ඔය වගේ මිනිසුන්ගේ මානසික තත්ත්වය හොඳටම පැහැදිලි වෙනවනේ. ලෝකේ ඕන තරම් මොඩියුල් සිස්ටම් තියෙනවා. මට උදාහරණයක් හැටියට කියන්න පුළුවන් මේ ඕස්ට්‍රේලියාව පිළිබඳව තරමක් දුරට මම විස්තර දන්නවා. එතකොට ඕස්ට්‍රේලියාවේ ඔය කාර්මික විද්‍යාලවල තියෙන්නේ මේ බ්‍රෝඩ් බේස් මොඩියුල් කියලා එකක්. බ්‍රෝඩ් බේස් මොඩියුල් කියලා කියන්නේ දැන් මුළු ඕස්ට්‍රේලියාව පුරාම තියෙන ටෙක්නිකල් කොලෙජ් වල ඒ දවසේ ඒ වෙලාවේ උගන්වන්නේ එකම දේ. හදිසියේ ශිෂ්‍යයෙකුට අපි කියමුකෝ එදා එයාගේ පන්තියට සහභාගී වෙන්න බැරි වුණා. එයා ඉන්නේ කිලෝමීටර් 300ක් ඈත තැනක කියලා. ඒ තියෙන කාර්මික විද්‍යාලයකට ගිහිල්ලා එදාට එයාගේ ඒ විෂය ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ මොඩියුල් සිස්ටම් එකේ හැටියට. ඉතින් ඒ වගේ මොඩියුල් සිස්ටම් තමයි ඉතාමත්ම ප්‍රකට. එහෙම නැත්නම් මේ සෑහෙන්න
ඒ අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙන්නේ. තවත් උදාහරණ ඕන තරම් ඕන කියන්න පුළුවන්කම තියෙනවා. අනික් සෑහෙන රටවල් ප්‍රමාණයක ඕක තමයි තියෙන්නේ. ලංකාවේ ඕවා මේ අවුරුදු 40කට 50කට ඉස්සර පටන් ගන්න තිබේවා. ඉතින් තාමත් ඒව නැහැ. ඉතින් අනිත් කාරණේ තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ මේ අලුත් විදිහේ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වලා දෙන්නනේ. එහෙම නැතුව මේ ඔය ප්‍රතිසංස්කරණයක් නෙමෙයි දැන් මේ මළුවේ ප්‍රවාස කතා කරන්නේ ප්‍රතිසංස්කරණ පිළිබඳව. ප්‍රතිසංස්කරණ කියනවා වරින් වර අධ්‍යාපන සිස්ටම් එකට එකතු වෙන ඒවා. නමුත් මේගොල්ලෝ හදන්නේ එහෙම නෙමෙයි. මේගොල්ලෝ හදන්නේ උත්සාහ කරන්නේ සම්පූර්ණයෙන්ම මේකේ වෙනසක් කරන්න. ඒ නිසා තමයි ඔය සිස්ටම් එක හදලා තියෙන්නේ. ඉතින් මේ මළු ඊරවංශ බරුවට කෑ ගහනවා මේ මොඩියුල් සිස්ටම් එකයි ඒක හරියන්නේ නැහැ. මේ අවුරුදු ගණන් ඉන්න ඕනේ හදන්න. ඇත්ත වශයෙන්ම ඔව්වා මම දන්න විදිහට ඔය අධ්‍යාපන විශේෂඥයින් ඔයගොල්ලෝ එකතු වෙලා ඔව සකස් කරලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේ හරිනිව මරාගෙන කන්න උත්සාහ කරන්නේ මේ හරිනි ඒකේ අධ්‍යාපන ඇමති නිසා විතර නෙමෙයි. හරිනි අගමැති ඊළඟට මේ JVP එක. ඔය කරුණු දෙක විතරමයි. ඒක නිසා අල්ලගන්න පුළුවන් හැමතැනින්ම අල්ලගෙන මොනවා හරි කරන්නයි උත්සාහ කරන්නේ. ඒ වගේ බුද්ධිමත් මිනිස්සුන්ට නම් වැටහෙන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව නරක අදහසක් නෙමෙයි. මේ අමනියෝ එකතු වෙලා මේ කරන්න හදන දේවල්. ඒ නිසා ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳව තමයි බුද්ධිමත් මිනිසුන්ට තේරුම් යන්නේ. අනික් කාරණේ තමයි විමල් වීරවංශ හිතාගෙන ඉන්නේ එයාගේ සත්‍යාග්‍රහයෙන් හරි ඒ ලොකවණු බීන් එකෙන් හරි මොකෙන් හරි එයා ඒ කරපු වැඩෙන් එයා මේ ලොකු ජයග්‍රහණයක් අරගෙන මේ කියලා කියන්නේ. එහෙම දෙයක් නෙමෙයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. සම්පූර්ණ විමල් වීරවංශට ඒකවත් තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සෙන් නෙමෙයිනේ. ඒක නිසා මේ ඔය ඒ පිළිබඳව කරන කතාව මම පොඩ්ඩක් මේකේ දාලා තියෙනවා. ඒකට අහුම්කම් දීලා ඕගොල්ලන්ව ඒක තීරණය කරන්න දෙනවා. අනිත් කාරණේ තමයි විමල් වීරවංශට ඕන කරලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි මොනවා හරි ආණ්ඩුවෙන් කරන දේවල් වලට එයාගෙත් යම්කිසි සම්බන්ධතාවයක් පවත්ත ගන්න. ඉතින් එව්වා නැති වෙනකොට ඉතින් ඔය වගේ මොනවා හරි කරලා මේ ආණ්ඩුවට කොහොම හරි සම්බන්ධ වෙන්න තමයි පුජ්‍යලයාගේ සූදානම. එහෙම නැතුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි අධ්‍යාපනයේ යම්කිසි වෙනසක් ඇති කරනවා නම් එව්වට ඒවා කරන සිස්ටම් එකක් තියෙනවනේ. ඉතින් මම විශ්වාස කරනවා 100%ම ආණ්ඩුවෙන් ඒ විදිහට තමයි ඒව කරලා තියෙන්නේ. විමල් වීරවංශව දන්නේ නෑනේ. විමල් වීරවංශ දන්නේ ඔය මොකක් හරි පොඩ්ඩක් අඩියක් ගහලා ඔය මොනවා හරි බහුභූතයක් කරලා කාලය ගත කරන එක තමයි විමල් වීරවංශගේ වැඩි. ඒක නිසා එම්නියා දන්නේ නෑ මේ ආණ්ඩුව කොච්චර මහන්සි වෙනවද මේවා වැඩ කරන්න කියලා. ඉතින් මිනිහා හිතාගෙන ඉන්නේ මටත් ඕකට යම්කිසි සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඕන ඔය අදහසනේ විමල් වීරවංශගේ තියෙන්නේ. ඉතින් අනික් කාරණේ තමයි දැන් විමල් වීරවංශ කියන්නේ මේ අධ්‍යාපන සිස්ටම් එකේ වෙනසක් වුණාම ඒක පරම්පරා ගානකට බලපානවයි කියලානේ. ඉතින් ඕකෙම තේරුණානේ මිනිහාගේ නොදන්නාකම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා කියන එක සමහර වෙලාවට අවුරුදු 2-3කට සැරයක් වගේ කරන්න වෙනවා. මේ වෙනසක් කිරීම නෙවෙයි මම මෙතන කතා කරන්නේ. මේ ප්‍රතිසංස්කරණය කියන එක මොකද ඒ කාලයට ගැලපෙන විදිහට ඒක සකස් කර ගන්න ඕනේ. ඉතින් ඒව පරම්පරා ගානක් කියන්නේ නැහැ. ඒ ශිෂ්‍ය ප්‍රමාණය අපි කියමුකෝ ළමෙක් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකෙන් එයා ඒ උසස් අධ්‍යාපන ලැබුවා. ඒක ඉවර වුණාට පස්සේ ඒ කතාව ඉවරයි. ඊට පස්සේ ආයෙ ප්‍රතිසංස්කරණයක් ගේන්න පුළුවන් වෙනවා. ඒක නිසා විමල් වීරවංශට මොනම විදිහකින්වත් කිසිම අවබෝධයක් අධ්‍යාපනය පිළිබඳ නෙමෙයි මං හිතන්නේ. කිසිම දෙයක් ගැන යාට එහෙම අවබෝධයක් තියෙනවයි කියලා. හොඳයි මේක අහලා බලන්නකෝ එහෙනම්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔබතුමාලා ප්‍රතික්ෂේප කරනවා. අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් කියලා කියන්නේ ඒක බොහෝම ඉතාම පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඒක පරම්පරා ගානකට බලපාන දෙයක්. ඒ නිසා ප්‍රතිසංස්කරණයක් කරනවා නම් කවුරුනෝ මුල් වෙලා ඒක සියලු පාර්ශව එක්ක සාකච්ඡා කරලා මේ ලෝකේ වෙලා තියෙන දේවල් පිළිබඳව හොඳ පුළුල් අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳව වාර්තාවක් රටට ඉදිරිපත් කරලා ඒ වාර්තාව සංවාදයට භාජනය කරලා ඒ සංවාදයෙන් පස්සේ ඇතිවෙන සාධාරණ අඩුපාඩු පෙන්වා දීම් නිවැරදි කරගෙන මේ විදිහේ ක්‍රියාවලියක් ඇතුලේ තමයි රටේ අධ්‍යාපනයේ සිදු කරන පරිවර්තනයක් කළ යුතුව තියෙන්නේ. එහෙම නැතුව හිතුවක්කාර විදියට මේ මොඩියුල ක්‍රමයක් කියන්නේ අද ලෝකේ
මේවා අපිට කලින් පාවිච්චි කරපු රටවල් දැන් අතහරිනවා මේ ක්‍රමේ. එමගින් බැරෑරුම් අධ්‍යාපනයක් ලැබිච්ච දරුවෙක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා. ඉතින් ආණ්ඩුව මේ කිසිවක් සලකන්නේ නැතුව ඊටාම කඩිමුඩියේ මේ අසභ්‍ය බඩබිබල සම්බන්ධතා පවා දක්වපු මොඩියුල ටිකක් අරගෙන මේ රටේ දරුවන්ගේ ඔළුව හොදන්න හදනවා නම් ඒකට අපි ඉඩ දෙතු නැහැ. ඉතින් ඒ නිසා කරනවා නම් යමක් නිවැරදි ක්‍රමයට වෙන්න ඕනේ, නිවැරදි අන්තර්ගතයක් තිබෙන්න ඕනේ. එහෙම නැතුව මේ Tamanට ඕන විදියට රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉරණම තීරණය කරන්න ඉඩ දීම අපේ යුතුයකමක් වගකීමක් නෙවෙයි. දැන් ඊළඟ තියෙන කොටස අහලා බලන්නකෝ. ඒකේ දැන් වීරවංශ කියන්නේ හැම මාධ්‍යවේදී අහපු ප්‍රශ්නෙට උත්තරයක් හැටියට කියන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවටත් ඒවා කරාලු. ඒ වුණාට සම්පූර්ණ කරන්න බැරි වුණාලු. මොකද කාලය මදි වුණා කියලා. ඇයි කාලය මදි වෙන්න නෙමෙයි. ඉතින් දැන් එතන ඔය වංචා දූෂණ ඕවා කර ඉන්නකොට අධ්‍යාපන වැඩ කරන්න වෙලාවක් තියෙන්නේ නෑනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට කාලය මදි වෙන්න තින් තව කාලය හම්බ වෙයි කියලා තමයි බලන් හිටියේ. නමුත් ඒක හරිය ගියෙත් නෑනේ. ඊළඟට කතා කරන දේ තමයි අර ගණිකාවකගේ කතාවක් කියනවා මේ ඉංගිමිගි පානොයි කියලා සල්ලිකාරියෙක් දැක්කහම. ගණිකාව කියන මිනිස්සු විමල් වීරවංශ දන්නේ ඒක එක කොටසක් විතරයි මං හිතන්නේ. ගණිකාව කියලා කියන්නේ ඒගොල්ලන්ට ඉංගිමිගි පාන්න ඕනේ නෑ. මිනිස්සු ආවට පස්සේ ඒ වැඩේ කරලා ඒ ගාන ගන්න එකයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ට ඉංගිමිගි වලින් තේරුමක් නෑ. මොකද මේ ගණිකාව කසාද බඳින්න නෙමෙයි ඒගොල්ලෝ ගාවට යන අය යන්නේ. ඉතින් ඉංගිමිගි වලින් ඒගොල්ලන්ට තියෙන වැඩේ මොකද? ඉතින් ඒක නිසා ඕකෙන් හොඳටම පේනවනේ විමල් වීරවංශගේ මානසික තත්ත්වය මොකක්ද කියන එක. අනිත් එක තමයි අර ජනාධිපතිතුමා යාපනයට ගියපු කියනත් ඔය ගණිකාවකට සමාන කරලා ඒ මොකක්ද කුණුහරුපයක් කියනවා. ඒ වුණාට ඒ මිනිහට තේරෙන්නේ නැහැ ඔය රට බෙදීමේ වැඩපිළිවෙලෙන් ඔය යුද්ධ වලින් මොනතරම් ඒ යාපනයේ පැත්තේ ඉන්න මිනිස්සු මොනතරම් එකකින් බැට කෑවද කියන එක. ඉතින් මේ අනුර කුමාර මහත්තයාට ඕන වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සිත් සකස් කරලා ඒගොල්ලන්ගේ යම්කිසි වෛරයක් මොකක් හරි තියෙනවා නම් අනිත් ආණ්ඩුව එක්කලා හරි වෙන අය එක්කලා හරි ඒක සමතේ කරලා කරන්න එයා උත්සාහ කරන්න ඒ අරෙන්ඩ මේ අනුර කුමාර කරන වැඩපිළිවෙල තේරුම් ගන්න බැරි තරම් යාපනයේ පැත්තේ ඉන්න මිනිස්සු මෝඩ නැහැ. මේ විමල් වීරවංශ වාගේ. විමල් වීරවංශ ඕන එකක් අනිත් පැත්තට හරවලා කියන්න පුළුවන් මිනිහෙක් නේ. දැන් ඔය අධ්‍යාපන ක්‍රමය ගැන කලින් කතා කරන වෙලාවේ එයා කියන්නේ මේ පිට රටවලින් අධ්‍යයනය කරලා ඒව ගන්නයි කියලා. ඕක ගත්තට පස්සේ මොකද කියයි? ඔන්න අපේ ලංකාවට පිට රටින් දේවල් අරන් ආවා මේ අරවම කියලා. දැන් ඔය ඉන්දියාව ගැන කියන්නේත් ඕවනේ. ඉතින් ඒක නිසා විමල් වීරවංශ කියන ඒවා ගැන මං හිතන්නේ රටේ මිනිස්සු 7-5කටවත් ගණන් ගත යුතුයි කියලා. ඒ මිනිහා මේ රිජෙක්ට් වෙච්චි කොයින් එකක් වගේ මේ කාසියක් වගේ කිසි තේරුමක් නැහැ. ඔය එළිදා ඉන්න දාගලනවා. ඉතින් මිනිස්සුට හොඳයි ඉතිවා නිකන් ඉන්න වෙලාවට විනෝදෙට අහලා සන්තෝෂ වෙන්න. විමල් වීරවංශ ගැන මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විමල් වීරවංශ වගේ මිනිස්සු ඔය සමාජයටත් දේශපාලනයටත් ගෙනහලා තියෙන්නේ ඕකම ඇති. හොඳ උදාහරණයක් තමයි ඕක මේ අපේ මේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන්න එහෙම නැත්නම් වෙනස් කරන්න කියන එකයි. අනිත් කාරණේ තමයි කියන්න ඕනේ. දැන් මේ විමල් වීරවංශ උත්තර දෙන්නේ අර සමහර දෙමව්පියෝ ඇවිල්ලා උද්ඝෝෂණය කළානේ අපිට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වීම අවශ්‍යයි කියලා. එතකොට විමල් වීරවංශගේ උත්තරේ තමයි ඒ ඔක්කොම මේ මාලිමා ආණ්ඩුවට කඩේ යන අය කියලා. ඉතින් ඕන මිනිහෙක් ලංකාවේ ඔය ඉන්න සම්පූර්ණ ජනගහරයෙන් ඕන කෙනෙක් මාලිමා ආණ්ඩුවේ හොඳක් කියනවා නම් එහෙම ඒ හැම කෙනෙක්ම මේගොල්ලන්ගේ හිතේ මාලිමාව විසින් දාලා මේ කරන කඩේ යනවා කියන එක. ඒ අරෙන්ද නිකම් මොලේ කලඳක් නැහැ මේ හිතාගන්න මේ මිනිස්සු හොඳක් කරපු නිසා සමහර අය මේ හොඳ කියනවායි කියන එක ගැන. හොඳයි මේකත් අහලා බලන්නකෝ. සාමාන්‍ය වසර 7කට සැරයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනවා කියලා තමයි මම දන්නේ. නමුත් පසුගිය ආණ්ඩුවටයි මේක කරගන්න බැරි. ඒගොල්ලන් කරලා තිබ්බනම් අද මේ තත්ත්වය දැන් පසුගිය ආණ්ඩුත් ඒ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යම් ප්‍රියවර අරගෙන තිබුණා. ඒ බාට අදාළ ලේඛන සමාජ සංවාදයට ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඒ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න කලින් ඒ පාලන තන්ත්‍රයන් වෙනස් වුණා. එහෙම නැතුව ඒ තිබුණු ආණ්ඩුව රටේ අධ්‍යාපනයේ ගුණාත්මක
පරිවර්තනයක් කරන්න උත්සාහ කළේ නෑ නෙවෙයි. සමහර උත්සාහයන් ඒව අසාර්ථක වෙන්න හේතුනේ ඒවා ගුණාත්මක පරිවර්තනයකට වඩා අගුණ පරිවර්තනයක් තමයි සිදු වෙන්නේ නිසා. දැන් මේක ජනගත වෙලා ඉවරයි නේද? මොකද්ද ජනගත වෙලා කියන්නේ? ජනගත නෙවෙයි. ළමයි අතරට ගිහිල්ලා ඉවරයි නේද? දැන් මේක කතිකාවක් ඇති කරලා උතුමාලා මේක නවත්තනකොට වැඩේ ගිහිල්ලා ඉවරයි නේද? මොකද්ද ගිහිල්ලා තියෙන්නේ? දැන් මේ ළමයි අතර මේ වගේ මුඩලියක් ආවා මේක අසභ්‍යයි මේ වගේ කතන්දරේ. ඉතින් දැන් වග කියන්න ඕනේ කවුද? කවුද වත් කියන්නේ මේක? අධ්‍යාපන ඇමතුමිය ඇතුළු ආණ්ඩුව. ඒගොල්ලෝනේ වග කියන්නේ. තව පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශ ළඟට ඇවිල්ලා කතා කියනවනේ මේක හොඳයි කියලා. ඉතින් ඒ සම්බන්ධව ඔබතුමාලා කරේ මේ වැඩක් කියලා. ඒ මාලිමාව. ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ගාවට ඇවිල්ලා මේ ආණ්ඩුවේට කඩේ යන කීප දෙනෙක් ඇවිල්ලා කෑකෝ ගහන. ඒක මේ සැබෑ 6 වසරේ ළමයින්ගේ දෙමව්පියෝ නෙවෙයි. මොකද 6 වසරේ ළමයින්ට වෙන්න ගිය දැන් මේකෙන් වෙලා තිබුණේ 6 වසරට යන දරුවන්ට තියෙන ෆොටෝකොපි ගහ ගන්න. ඒ වාට ඕන කරන වෙනත් දේවල් කරගන්න රුපියල් 25000 30000 අලුතෙන් වියදම් කරන්න උනා දෙමව්පියන්ට. දැන් ඒකත් වතුරේ ගියා. ඉතින් ඒ නිසා කවුරුවත් මේ ඇත්ත දෙමව්පියෝ නෙවෙයි ඔය මේ ආණ්ඩුවට බත් බැල මෙහෙවර කරන කට්ටිය. දැන් ඒ වගේම අපි මෙතනදී අවධාරණය කරන්න ඕන ජනාධිපතිවරයා ඊයේ යාපනයේදී කරපු ප්‍රකාශය. මම හිතන්නේ ජනාධිපතිවරයා එක්තරා ආකාරයක දැන් තමුන්වහන්සේලා දන්නවා සල්ලි භාගේ තියෙන මිනිහෙක් දැක්කොත් ගණිකා වෘත්තියේ දෙන කාන්තාවක් ඉඟි බිගි පානවා ඇඟ පෙන්වන්න පටන් ගන්නවා. දැන් ජනාධිපතිවරයා උතුරට ගියාම එයත් අර විදියට ඉඟි බිගි පානවා ඇඟ පෙන්නනවා ආකර්ෂණීය දිනා ගන්න හදනවා උතුරේ ජනතාවගෙත් ඒ වගේම ඩෑස්පෝරා එකේ. එතකොට ඒ නිසා එයාට අනිත් ජන කොටස් ගැන ඒ අයට තියෙන අයිතිවාසිකම් ගැන අමතක වෙනවා. ජාතිවාදය ගැන කතා කරන්නෙම උතුරට ගිහිල්ලා යාපනයේ ගිහිල්ලා. වෙන කොහෙවත් නැහැ. දැන් රටේ ජනාධිපතිට මොකද්ද තියෙන අයිතිය මේ බෞද්ධ යන්න ඕන විහාරස්ථාන ගැන තීරණය කරන්න. දැන් උතුරේ තියෙන විහාරස්ථාන වලට ගිහිල්ලා සිල් ගන්න බෞද්ධයට තහනම්ද? සිල් ගන්න ඕන තැන තියෙන ගමේ පන්සලේ විතරද එතකොට සිල් ගන්න ඕනේ. මේ රටේ මුස්ලිම් ජනතාව මක්කම යන්න එපාද? අපි බුද්ධ ගයාව වන්දනා කරන්න ඕනේ නැද්ද? කතරගමට එන්න දෙමළ මිනිස්සුන්ට අයිතියක් නැද්ද එහෙනම්? ඒ ඕනතරම් හින්දු කෝවිල් තියෙනවා කියලා. කතරගමට වන්දනා වෙන්න ඕනේ නැද්ද දෙමළ මිනිස්සු? මේ මඩුපල්ලියට යන්න ඕනේ නැද්ද කතෝලික මිනිස්සු? මේ ඕනතරම් පල්ලි තියෙනවා කියලා. මේ ඔළුව නරක් වෙච්ච ජනාධිපතිවරයෙක් මේ රටේ කිසිම ආගමක ජනතාවකගේ ඒ භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න. ඒක කොහෙද කෙරෙන්නේ කියලා තීරණය කරන්න මේ ලොන්තපෝල් ජනාධිපතිට කිසිම බලයක් නැහැ. අතන්ට ගියාම වෙන්නේ ඒ ඡන්ද ටිකට කෙලහලනවා අර දේශපාලන ගණිකාවක් වගේ එතන චූන් කරන්න හිතට එන ඕන කටකඩිච්ච කතාවක් කියලා එනවා. අර එලාර කියන දකුණු ඉන්දියා ආක්‍රමණිකයා මැරෙන වෙලාවේ අන්තිම මොහොතේ කිව්වලු මං සිංහලෙක් වෙලා හරි ඒ ජාතියෙන් පලි ගන්නවා කියලා. මට පේන්නේ ඒක වෙලා වගේ තමයි මට නම් පේන්නේ. එහෙට ගියාම තමයි මේ අමුතු කතාවල් මේ වැහිලා මොකෙද්ද වැහුණා වගේ එලාරෝ වැහිලා එළියට එනවා. ඕක තමයි මේ වෙලා තියෙන්නේ. යුද්ධය කරනකොට යුද්ධයට වලකපපු අනුර කුමාර දැන් යුද්ධෙන් සාමය දිනා දීපු යාපනයට ගිහිල්ලා ඒ සාමය දිනා දීපු හමුදාව ඉන්න කඳුරු ටිකක් ගලවලා පාරේ ඇවිද සාමයේ අසිරිය විඳිනවා. ඒක පොඩි දඬුවමක්. සතුටුයි. ඒ දඬුවම විඳින එක ගැන අපි සතුටු වෙනවා. විමල් වීරවංශ කියන්නේ උතුම් තරම් මෝඩයෙක්. මෝඩයෙක් විතරක් නෙමෙයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදය, මානිය තියෙන පුදුම විදිහේ කෙලස් වලින් පිරිච්චි මිනිසෙක්. ඒක නිසා දැන් අපිට දැන් පේනවනේ අනුර කුමාර කරන දේවල් හැම දෙයක් ගැනම මෙයා බොහොම හොඳින් මේ අවධානය තියාගෙන ඉන්නේ. ඉතින් ඕවා බලලා ඉවරලා ඒ විඳින වේදනාව පිළිබඳව අපිට හරිම කනගාටුයි වීරවංශ මහත්තයා. හොඳයි. එහෙනම් ඇති ඒ පිළිබඳව. ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ අපේ මිහින්තලේ හාමුදුරුවෝ ගැන. මිනිස්සු කියන්නේ වනචාරියාද මොකද්ද කියලා. එන්නේ ඒ ආයතන අපි තන වනචාරිය නෙමෙයි. කොහොම වුණත් අනික් හාමුදුරුවෝ මිනිස්සු කියන්නේ මේ වනචාරී කියලා. ඉතින් හාමුදුරුවෝ ඒ කතාවෙන් පුදුම තරම් ෆෝම් වෙලා වගේ පේන්නේ. මොකද හාමුදුරන්ගේ සම්පූර්ණ ජෙනරේෂන් එකම එළියට දැම්මනේ දැන්. එතකොට තාත්තා ගෙදර කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවලු. ඔක්කොම ඉපදුනේ ගෙදරලු. එතකොට ඉස්සෙල්ලා හිටියේ නිලමෙලු. එතකොට නිලමේ දැන් වලවා හැංගුණ වැවේ ධම්මරතනලු. එතකොට එළියට පේන්න තියෙන ටික එතනනේ ඔය. තව ඇතුළේ ටික හාමුදුරන්ට කියන්න තව ටිකක් කල් යයි මගේ හිතේ. ඊළඟට තව එකක් කියන්න ඕනේ මේ ඔය අපේ අධ්‍යාපන ක්‍රමය ඇත්තටම වෙනස් වෙන්න ඕන. මේ මොකද මේ හාමුදුරුවෝ ඉගෙනගෙන තියෙන තර පරණ අධ්‍යාපන ක්‍රමයටනේ. ඒකින්ද මේ ආවත් ටිකක් පොලිස් කරලා ගන්න වෙනවා. දැන් ඔය අර මාක් සකබර්ග් කියලා කෙනෙක් ගැන කතා කරන්නේ. දැන් මාක් සකබර්ග් කියන කෙනාගේ ලංකාවට තියෙන සම්බන්ධය මොකක්ද? එහෙම නැත්නම් මට නම් පේන්නේ නැහැ මේ
ඇමරිකාවේ ජනාධිපතිට එහෙම සම්බන්ධයක් තියෙනවද කියලා. කොහොමුණත් හාමුදුරුවෝ ගොනාට අන්දලා තියෙනවා. ගොනා ඉතින් එහෙම නැත්තම් මහා අමුතුම ලෝකෙක ජීවත් වෙන ගතියයි පේන්නේ. ඔය අර කවුද කිව්වනේ අර වනචාරී කියලා ඒ මටත් නෑ නිකන් සැකයක් වගේ එකක් හිතෙනවා. මොකද ඔය මේ ඒ හාමුදුරන්ගේ කවුද ළමේ ලංකාවේ ඒ ටැක්ස් එක ඇමරිකාවේ ටැක්ස් එක ලංකාවට ගහන ටැක්ස් එක අඩු කරලා දුන්නයි කියලා ඔය කියන්නේ 130යි කියලා නේ හාමුදුරුවෝ කියන්නේ. හාමුදුරුවනේ ඕක මං හරි ගස්සනවා. ඕකට 29.25යි හරියටම නම්. ඒක ඒ ළමයා කිව්වේ නැතිව ඇති මම හිතන්නේ. ඒ ළමයාට කියන්න විදියක් නැහැ. මොකද ඒ ළමයා දන්නේ නැහනේ. ඕක වෙච්ච හැටි. ඉතින් හාමුදුරුවෝ ළමයෙක් ඇවිල්ලා ඔහොම කිව්වද එහෙම නැත්නම් හාමුදුරුවෝ ඕක මේ වෙලාවට හැටියට හැදුවද? මොකද හාමුදුරන්ට අපිට පේන හැටියට පේන්නේ හාමුදුරන්ට ටිකක් ලොකු ගතියක් පෙන්නන්න ඕන වගේ නිකන් අර පෙනේ පුප්පන්නේ. ඒ ගතියක් වගේ ඕන වෙලා තියෙනවා වගේ පේන්නේ. එහෙම නැත්නම් කෙල් මලකටද තමන්ගේ ඉපදිච්ච තැනයි පවුලේ ගණනයි ඉපදිච්ච හැටි එතකොට තාත්තාගේ නමයි නිල්ලමේගේ නමයි ඔය කියන පරම්පරාව ඔක්කොම ටික ඔය මීඩියා එකට ඇවිල්ලා කියන්නේ. ඉතින් ඔන්න ඕකත් එක හේතුවක් තමයි මේ අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. හාමුදුරුවෝ මේ කියන්නේ නම් මේ විශ්වවිද්‍යාල ආචාර්ය එහෙම නැත්නම් පණ්ඩිත පණ්ඩිත කියලා කියන්නේ කොහෙන් අපි සංස්කෘත පොතක් දෙකක් කියවන්න ඇති. ඉතින් සංස්කෘත දෙක පොතක් දෙකක් කිව්වට බුද්ධිය කියන එක වර්ධනය වෙන්නේ නැහැ නේ. බුද්ධිය වර්ධනය වෙන්න වෙන ක්‍රම තියෙනවා. ඒව මම හිතන්නේ හාමුදුරුවෝ අහලවත් නැතුව ඇති ඔය කියන හැටි. ඉතින් ඒක නිසා දැන් ඔන්න ඔය හාමුදුරන්ගේ කතාවත් පොඩ්ඩක් අහලා බලන්නකෝ. ඒ අතරේ මට තවත් එකක් කියන්න තියෙනවා මේ මිහින්තලේ හාමුදුරුවෝ ගැන. වනචාරි එක එයා ගැන නෙමෙයි. මිහින්තලේ හාමුදුරුවෝ ගැන. මොකද මිහින්තලේ හාමුදුරුවෝ මේ ඔය ආප්ප කතා, ගල් කතා ඔය වගේ විකාර ගල් කතා ගැන හාමුදුරන්ට අමුතේ විස්තර කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ හාමුදුරුවෝ හොඳට දන්නවනේ. එතකොට හාමුදුරුවෝ ආප්ප කතා ගැනත් දන්නවා වගේ මට නම් පේන්නේ. කොහොම වුණත් එක එක්කෙනාගේ ලිංගික කැමැත්ත පිළිබඳව ඒ අයගේ දෙයක් ඒක. ඒකේ ඔය මේ කැලේ ජීවත් වෙච්ච මේ ඔය ගල් ගුහාවල ජීවත් වෙච්ච මිනිස්සුන්ට තමයි ඌව මහ ලොකුවට පේන්නේ. ඌව ලෝකේ තියෙනවා මේ ඉන්ඩිවිජුවල් කියලා කොටස තනියම ඉපදුනේ තනියම මැරලා යන්නේ. ඒක නිසා තමන්ගේ අයිති කොටසක් තියෙනවා. තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි ඔය මානව හිමිකම් අරවම කියලා ඔය ගහගෙන තියෙන්නේ. ඒක නිසා හාමුදුරුවෝ කැමති වුණත් නැතත් ගෑනු දෙන්නෙකුට කසාද බඳින්න පුළුවන් නම් එහෙම නැත්නම් මිනිස්සු දෙන්නෙකුට කසාද බඳින්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ කැමැත්ත. එහෙම නැතුව මේ හාමුදුරන්ට ඕන හැටියට මේ මුළු ලෝකෙම ගෑනු මිනිස්සු කසාද බඳින්න ඕන. එහෙම නැත්නම් ඔය වගේ වරිකම්. ඕවා හාමුදුරනේ මේ මම හිතන්නේ මේ සියවස් නෙමෙයි ගල් ගුහාවල මිනිස්සු ගල් ගුහාවල වනචාරී ජීවිත ගත කරන කාලේ තිබ්බ දේවල් ඕවා. ඊළඟට ඒක නිසා මට පුදුම තරම් කණුගාටුවක් නෙමෙයි අනුකම්පාවක් තියෙන මේ හාමුදුරුවෝ ගැන. හාමුදුරුවෝ කවදා යම් කිසි දෙයක් ඉගෙන ගනීද? එහෙම නැත්නම් මේ සිවිලයිස් කියන සමාජෙට හාමුදුරුවෝ දවසක එනවද? එහෙම නැත්නම් ඉතින් ඔහාට වෙලා සද්ද නැතුව ඉන්න මේ ඔය ඔළුවට එන මේ ජරාවල් මේ හැමතැනම කියා ඇවිදින්නේ නැතුව එන්නේ. ඒකයි මට හාමුදුරන්ගේ ගිල්ලන්න තියෙන්නේ. ඉන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔය 100ට කීයක් තිබ්බේ ඇමරිකාවෙන් ගැහුවේ මේ බබ්බක් 100ට කීයක්ද ගැහුවේ? ඔව් දැන් කීවත් 30ටද කොහෙද අඩු කරානේ. ඒක අඩු කරේ කවුරුවත් නෙමෙයි අපි දන්න දරුවෙක්. මගෙනුත් ඇහුවා. ඒ ළමයා එංගලන්තේ ඉගෙන ගන්නේ කේම්බ්‍රිජ්. ට්‍රම්ප් මහත්තයාගේ දරුවෙක් හා මුණුබුරෙක් ඒ දරුවත් එක්ක ඉගෙන ගන්නවා. ඒ හරහා තමයි මේ 100ට තිය ආවේ. දැන් ඇත්තට එංගලන්තේ ඉන්න ළමයාගේ හරහා කතා කරලා තමයි වටේ ගිහිල්ලා කතා කරලා තමයි උගත්තේ. දැන් මේ අපි කිව්වේ නෑ. දැන් කියනවා. ඒ හාමුදුරුවෝ හිටත් අපිට හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවා. සගබ මහත්තයා හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි ජනාධිපතිතුමාත් අපිට හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවා. සගබ මහත්තයා හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි සගබ හම්බ වෙන්නත් කතා කරලා මේ කරන විනාශ නවත්තන්න. රට දියුණු කරන්න. ඊතර අම්මගේ නම ඉරුගල් බණ්ඩාරලාගේ රන් එතන. අප්පච්චිගේ පියාගේ නම
නවුන්දසේකර මහමුදියන්සේලාගේ පුංචිරා මගේ නම මද්දුම බණ්ඩා නිලමේ දැන් කියන්නේ වලවෑ හැංගුනේ ධම්මරතන හාමුදුරුවෝ වනචාරි නෙවෙයි වනචාරිනම සහතිකයක් දීලා තියෙනවා. ඒකේ දීලා තියෙන සහතිකය ඕනද ඔයාලට දැනගන්න? කියන්න ඔබට බලන්න. ඇල්බා විල්බා රොබා වර ඉතින් ඔහොම බැලුවාම අර ලාල්කාන්ත මහත්තයා හාමුදුරුවන්ට ඔය කිව්වයි කියලා හාමුදුරුවෝ හිතාගෙන ඉන්න එක ලාල්කාන්ත මහත්තයා එහෙම කිව්වේ නැතත් හාමුදුරුවෝ හිතාගෙන ඉන්න හැටි හරි. මොකද හාමුදුරුවෝ ඉන්නේ මේ ගල් යුගයේ එහෙම නැත්නම් ගෝත්‍රික යුගයේ එහෙම නැත්නම් වනචාරී යුගයේ කියන එක තමයි අපිට නම් කියන්න තියෙන්නේ. ඊළඟට මේ අර හරිනිට පොල් ගැහුවානේ කණ්ඩායමක් ගිහිල්ලා කතරගමද කොහෙද? ඉතින් එතන ඒ කවුද ගෑනු කෙනා කියනවා මේ ඔය මේ ඕක හරිනි ගැන විශ්වාසයක් තියන්න බැරිලු. ඒ මොකද හේතුව හරිනි සාද බැඳලත් නැහැ, ළමයිනුත් නැහැ, ස්වාමි පුරුෂයෙකුත් නැහැ කියලා. මට ඔකට මේ හොඳ කතාවක් තියෙනවා. ඔය කියපු කෙනාට මේක ඇහෙන්න ක්‍රමයක් තියෙනවා නම් මට පුදුම සන්තෝෂයි. දැන් ඔය ලංකාවේ හාමුදුරුවෝ කියලා වර්ගයක් ඉන්නව නේද? එතකොට දැන් මම හිතනවා ඔය පොල් ගහපු කාන්තාව බෞද්ධ උපාසකම්ම කෙනෙක් කියලා. එතකොට දැන් ඔය හාමුදුරුවන්ට ගෑනුත් නැහැ, ළමයිනුත් නැහැ, එතකොට කසාද බැඳලත් නැහැ, ස්වාමි පුරුෂ හරි ගෑනුත් නැහැ. ඉතින් එතකොට ඔය මොන කෙහෙල් මලකටද ඔය ගිහිල්ලා මේ දාන එහෙම අරන් ගිහිල්ලා පූජා කරන්නේ? ඉතින් අනේ උපාසකම් මේ ඔක ඉතින් කියන්න දෙයක් නැහැ. මොකද මම හිතන්නේ කවදාවත් ඉස්කෝලේකටවත් ගිහිල්ලා ඇති කියලා. එහෙම නැත්නම් කාගේවත් හොඳ බණ ටිකක්වත් අඩුමතරේ හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න ලැබිලා ඇති කියලා. ඉතින් එහෙම නිසා හරිනි ඔය හේතුන් හින්දා කසාද බඳලා නැති නිසා, ළමෙක් නැති නිසා, ස්වාමි පුරුෂයෙක් නැති නිසා හරිනිව ප්‍රතික්ෂේප වෙනවා නම් උපාසකම්ම මේ වෙන ආගමකට හැරෙන එක හොඳයි. මොකද ඔය ලංකාවේ හාමුදුරු එක්කෙනෙක්වත් කසාද බඳපු අයත් ඇති. ඉතින් අපි දන්නේ නැහනේ. එතකොට එහෙම නැත්නම් ඒගොල්ලෝ විශේෂයෙන් හොයාගෙන යන්න වෙනවා. එතකොට හාමුදුරන්ට ළමයිනුත් නැහැ. ළමානි ඉන්න අයත් ඇති. ඉතින් එහෙමනම් ඔය උපාසකම්මට එයාත් හොයාගෙන යන්න වෙනවා. එතකොට මේ ඒගොල්ලෝ ඔක්කොම නිකන් තනියම ඉන්නේ. හරිනි වගේම තමයි. එහෙමනම් මොන මගුලකටද ඔය පන්සල් වලට යන්නේ අරවා මේවා කරන්නේ? ඉතින් අන්න ඒ ප්‍රශ්නේ මට ඒ උපාසකම්මගෙන් අහන්න තියෙන්නේ. ඒක නිසා මේ ඔය කතාවත් අන්තිමට අහන්න මම මේකට ඒක අමුණලා තියෙනවා. ඒ අතරේ ඔබ කැමති නම් මේකෙන් යම්කිසි සැටිස්ෆැක්ෂන් එකක් ගත්තා නම් එහෙම කරුණා කරලා මේකට සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ඒ කරන්න තියෙන දේවල් ඔක්කොම කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රධානම හේතුව අය විවාහ වෙලා නැහැ. අයට බබාලා නැහැ. සැමියෙක් නැහැ. ඒක නිසා අයට ඒ ගැන තේරුමක් නැහැ.